ඒක වෙලාවකට හිතන අහන්න ඕනෙත් නෑ කියලා. ඒත් මට තේරෙන්නේ නෑ මංචිත. මොකද්ද? ඔයා එදා පොලිසියෙන් අරන් ගියා කියලා ආරංචි එද්දී මම ෆොන්සේක සර්ව හම්බෙන්න ගිහින් ආවා විතරයි. මට කියන්න හම්බුන්නේ නෑ නෙතන මොකද්ද උනේ කියලා. වුණේ? ඇත්තට ඇයි ඒ වාට ආපහු එන්න කියලා දෙන්නේ? සර් මට ආපහු වැඩට එන්න කතා කරා. එතන ආපහු පාරක් වැඩට යන්න ඕනේ නෑ නේද? ඔව්. මාත් එදා එළියට බැස්සේ ආපහු ඒ පැත්ත බලට යන්නේ නැහැ කියලා තමයි. ඉතින් එහෙම තීරණයකට ආව නම් ඉතින් ආයෙ යන්න ඕනේ නෑ. ඉතින් ඔයා නිකන් ප්‍රශ්නකින් වගේ එක කතා කරන්නේ. බැයි නම් බෑ. බෑයි කියලා බෑ. ඒ වුණාට මංජිත මට කතා කරන්නේ CEO පෝස්ට් එකට. හොඳ සැලරි එකකුත් දෙනවලු. CEO පෝස්ට් එක? ඔයා? ඇත්තටම හේතුව මොකද්ද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි එයාලා නම් කියන්නේ මම හොඳට වැඩ කරන නිසා කියලා. අර කෙල්සි මැඩනුත් කිව්වේ ඉක්මනට උත්තරයක් දෙන්න කියලා අහපු දෙයට. ඔයා ඉතින් එදා ඔළුව නරක් කරගෙන එළියට බැස්ස නිසා මම ඒව අහන්න ගියේ නෑ. මම මේ දැනුත් අහනවද නැද්ද කියලා හිතලා තමයි මේ අහන්නේ. ඔයා කැමති නැත්නම් මට බෑ කියන්න පුළුවන්. මම මේ ආසාවට නෙමෙයි අහන්නේ. ඒත් මං ඒගොල්ලන්ට උත්තරයක් දෙන්න එපා. නෑ මේ පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් අපි ඒක කල්පනා කරලා බලමුනේ.